ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුවක් වන හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ඊයේ රාත්‍රියේ ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරඟාවලියේ රෝමේ පැවති අධීර සඳහා එක් වුණා. මේ සඳහා ලොව පුරා නම් දැරූ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකින් එක්ව සිටියත් රුමේෂ් තරංග මේ වසරේදී වාර්තා කර තිබූ දුර එම කිසිදු ක්‍රීඩකයෙකු වාර්තා කර තිබුණේ නැහැ. ඒ අනුව රුමේෂ් තම දෙවන උත්සාහයේදී මීටර 92යි සෙන්ටිමීටර් 62ක දුරක් හෙල්ලේ විසිකිරීමට සමත් වුණේ වාර්තා රැසක් අලුත් කරමින්. Sails out, stayed out there, look at that, over 90 metres, it was 92 metres to 92.62, that puts him 8th on the all-time list, absolutely incredible, it was a national record, it was a meeting record, and incidentally the meeting record was set by Torkelson 20 years ago, 92.62, obviously look at that, couldn't believe it. And it's funny because the sector markers, I mean, there was a graphic on there, but on the 75 and 85, and it looked as though it had gone so far beyond that. රුමේෂ් තරංගගේ මේ දක්ෂතාවය නිසා ලක්මවට තවත් ඔලිම්පික් පදක්කමක් පිළිබඳ බලාපොරොත්තු දැල්වෙන්නට උනා. රෝමේ පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරඟවලදී මීටර 92 සෙන්ටිමීටර 62ක දුරක් ඊයේ හෙල්ලේ විසිකිරීමත් සමග ක්‍රීඩකයෙකු මේ වසරේ වාර්තා කළ වැඩිම දුර ඔහුට හිමිකම් වුණා. රුමේෂ්ගේ මෙම දක්ෂතාවයත් සමග තවත් වාර්තා රැසක්ද අලුත් වුණා. වැඩිම දුරක් හෙල්ලේ විසිකළ ලොව 8 වන ක්‍රීඩකයා ලෙසද රුමේෂ් තරංග වාර්තා පොත් අතරට එක් වුණා. එමෙන්ම රුමේෂ්ගේ මේ දක්ෂතාව ආසියාවේදී දෙවනි වන්නේ නිමා වූ පැරිස් ඔලිම්පික් උළෙලේදී මීටර 92 සෙන්ටිමීටර 97ක දුරක් හෙල්ලේ විසිකළ ඔලිම්පික් රන් පදක්කම්ලාභී පාකිස්තානයේ අර්ෂාද් නදීම්ට පමණයි. අර්ෂාද් නදීම් ගැන කතා කළොත් ඔහු මේ වසරේ කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගී වෙලා නැහැ. 2024 ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමෙන් පස්සේ 2025 දී සහභාගී වූ තරගයකදී අර්ෂාඩ් වාර්තා කළ තිබුණේ මීටර 86ක් වගේ දුරක්. ඒ නිසා අපට අනුමාන කරන්න පුළුවන් අර්ෂාඩ් දැන් ඉන්නේ රුමේෂ්ට පසුපසින් කියලා. ඒ වගේම 2021 වසරේදී ටෝකියෝ ඔලිම්පික් උළෙලේ රන් පදක්කම දිනු ඉන්දියාවේ නිරාජ් චොප්රාත් රුමේෂ්ගේ දක්ෂතා පරයා යාමට බේබඳ විට සමත් වන්නේ නැහැ. ඔහුගේ ඉහළම දක්ෂතාව පසුගිය වසරේ දෝහාහිදී පැවති මලල ක්‍රීඩා තරඟාවලියේදී වාර්තා වුණේ මීටර 90යි සෙන්ටිමීටර 23ක් ලෙසයි. ඒ අනුව 2026 වසරේ ලෝකයේ හොඳම හෙල්ල විසිකිරීමේ දක්ෂතාවය රුමේෂ්ගේ නම ඉදිරියේ තමයි තියෙන්නේ. ආසන්න වසර වන 2025 වසරේදීවත් මීටර 92ක් හෙල්ලේ විසිකළ ක්‍රීඩකයෙක් පිළිබඳ වාර්තා වුණේ නැහැ. ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරඟාවලියේ රෝමේ පැවති අධීරයේ වසර 20ක් පැරණි හෙල්ල විසිකිරීමේ වාර්තාවක් සිය නමට ලියා ගන්නට රුමේෂ්ට මෙහිදී හැකිවීමත් විශේෂත්වයක්. සියලුම දෙනාට සතුටු විය හැකි දවසක්, විශේෂයෙන්ම රෝමේ ඓතිහාසික දවසක් හැටියට පත් කිරීමට අපේ පුංචි ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට හැකියාව ලැබුණා. ප්‍රථම ස්ථානයේ දිනාගෙන හැකියාව ලැබුණා. ඉතින් රුමේෂ් අපිත් එක්ක ඉන්නවා. අපි අහලා බලමු ජයග්‍රහණය පිළිබඳව. රුමේෂ් මොනවද කියන්න තියෙන ජයග්‍රහණය පිළිබඳව? ඇත්තටම ගොඩක් සතුටුයි. නව තරඟ වාර්තාවක් එක්ක ශ්‍රී ලංකා වාර්තාවද 4 වෙනි වතාවටත් අලුත් කළා. ලොකු ජයග්‍රහණයක් ලබා ගත්තා. ඉතින් ගොඩක් සතුටුයි. මොකද මේක මගේ දෙවෙනි ඩයමන්ඩ් ලීග් එක. පළවෙනි ඩයමන්ඩ් ලීග් එකේ මම දිනාගන්නේ දෙවෙනි ස්ථානය. දෙවෙනි ඩයමන්ඩ් ලීග් එකේ නිව් මීට් රෙකෝඩ් එකක් එක්ක දැනට ලෝක ඉතිහාසයේ හොඳම 8 වෙනි ත්‍රෝ එක ලංකාවේ නම ඉදිරියේ සඳහන් වෙනවා. ඉතින් ගොඩක් සතුටුයි. ඒෂියන් රෙකෝඩ් එකට තව සෙන්ටිමීටර් 30ක් වගේ තියෙන්නේ. අනිවාර්යෙන් මම ඊළඟ මීට් එකක ලොකු ත්‍රෝ එකකට ගිහිල්ලා අනිවාර්යෙන් ආසියානු තරඟ වාර්තාවකට යන්න බලාපොරොත්තු වෙනවා. පුහුණුකරු හැටියට ඔබට මොනවද කියන්න තියෙන්නේ? 92යි 67ක ත්‍රෝ එකක් කියන්නේ ලොකු ත්‍රෝ එකක්. මම හිතන්නේ ලෝකයේ 8 වෙනි ත්‍රෝ එක. ඉතින් ශ්‍රී ලාංකිකයෙක් එක්ක කරා අපි මම හිතන්නේ පුංචි රටක අපි හිතන්නේ අපිට බෑ කියලා. නමුත් අපිට පුළුවන්. අපේ හැකියාව ජවය දිනනවා. අපේ ශ්‍රී ලාංකේය ජවය. ඒක අපි අද පෙන්නුවා මේ රෝමෙට ඇවිල්ලා ලෝකේ නම්බර් 1. ඒක අද හතවතිම ශ්‍රී ලාංකේයේ නම්බර් 1 ලයින් එකේ මට හරි සන්තෝෂයි. මොකද පුහුණුකරු හැටියට මම මෙයා පොඩි කාලේ ඉඳලා අවුරුදු 15 ඉඳලා මම මේක මෙයාව ඩිවෙලොප් කරන් ආවේ. මටත් සන්තෝෂයි. මම වර්ල්ඩ් නම්බර් 1 ඇත්ලීට් කෙනෙක් හැදුවට මම මගේ කෝචින් කැරියර් එකේ මම ලොකු භාගයක් ඒක. ලොවක් ඉදිරියේ ලක්මව බැබල වූ රුමේෂ්ගේ මව්පියන් හොයාගෙන අද අපි ඔවුන් ජීවත් වෙන හොරණට ගියා. චූටි කාලේ ඉඳලම ඇත්තටම එයාගේ විශේෂ දක්ෂතාවයක් තිබුණා. එයාගේ පියත් මේ ක්‍රීඩා කළා ඒ කාලේ. ළමයිව දාගෙන ප්‍රැක්ටිස් කළා. එතකොට පුතත් ඒ දේවල් වලට යොමු වුණා නිකම්ම. ඊපස්සේ මේ එයා දාන ඔය ජවලින් එක කවපෙත්ත අහුලන්න ගිහිල්ලා තමයි එයා ඒ දේවල් වලට හුරු වුණේ. පුතා ගැන ගොඩාක් සතුටුයි. දැන් අද හිටියට වඩා සෑහෙන ඉහළ තැනක ඉන්නවනේ. ගොඩක්ම සතුටුයි ඇත්තටම. ඉතින් අද බැලුවාම ලංකාවේදී කෝටි ගණක් වූ අපේ අහිංසක ජනතාවට ලොකු සතුටක් දීපු දවසක් රුමේෂ් තරංග. වසර 10ක අකණ්ඩ වූ කටුක කාලයක ප්‍රතිඵලයක් වශයෙන් සනිටුහන් කරා. නොයෙකුත් බාධක කම්කටොළු සෑහෙන දේවල් තියෙද්දි තරණය කරලා ඇවිල්ලා අන්තිමට රෝම් එකේ තීච්ච හොඳම ඩයමන්ඩ් ලීග්
තරඟාවලියේදී එම දක්ෂතාවය දැක්වීම තාත්තා හැටියට මට ලොකු සතුටක්. රුමේෂ් ඇත්තටම පාසල් ගියේ මුලින්ම ශ්‍රීපාලි විද්‍යාලයට. ඉන් අනතුරුව ඔහුගේ මලල ක්‍රීඩා දක්ෂතාවය මත ශාන්ත පීතර විද්‍යාලයට ඔහු 2017 වසරේදී ඇතුළු වෙනවා. එතන ඉඳන් තමයි ඔහුගේ මේ හෙල්ල විසිකිරීමේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න මහත්මයා හම්බෙන්නේ. කවපෙත්ත සහ යගුලි විසිකිරීම තමයි මුලින්ම ක්‍රීඩා කරේ. ඒ දෙකෙන් ඊට පස්සේ අයින් කළා අපි හෙල්ල විසිකිරීමේ දක්ෂතාවය ගොඩක් ප්‍රගුණ කළා. අපිට යන්න පුළුවන් ලෝකෙට යන්න පුළුවන් ඉවෙන්ට් එක තෝරගෙන ඇත්තම ටෝනි ප්‍රසන්න ඒ සම්බන්ධව විශේෂඥයෙක්. ඔහු ඒක තෝරගෙන මේ වෙනකොට අපි ලෝකෙට ගිහිල්ලා තියෙනවා. රුමේෂ් ලොවක් ඉදිරියේ දැක්වූ මෙම දක්ෂතාව එළමෙන ලොස් ඇන්ජලිස් ඔලිම්පික් කුලලේදී ලක්මවට පදක්කම් බලාපොරොත්තුවක් තබා ගැනීමට ප්‍රමාණවත් සාධකයක් වෙනවා. මෙම දක්ෂතාවය අනුව එළමෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලදී සහ ආසියානු ක්‍රීඩාවලදී රුමේෂ් තරංග ලක්මව රනින් සරසනු නොඅනුමානයි.